ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. හොඳයි, ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා දැන් මේ බලනවා වගේ 3D AI ටෝකින් වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒකත් ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන්ම 100%ක් නොමිලේම. AI ටෝකින් හෙඩ් වීඩියෝස් හදාගන්න අපිට මේ වෙනකොටත් ගොඩක් වෙබ්සයිට්ස් ගොඩක් ටූල්ස් බලාගන්න පුළුවන්. ඒ වගේම මමත් පෞද්ගලිකව ගොඩක් වෙබ්සයිට්ස් ටූල්ස් යූස් කරලා බලලා තියෙනවා. ඒත් මේක නම් සුපිරි. මේකේ වෝටර්මාර්ක්ස් නෑ, ලිප්සිං වගේම හෙඩ් මූව්මන්ට්ස් සුපිරියටම අපේ වොයිස් ක්ලිප් එකට ගැලපෙනවා. ඒ වගේම මේකේ අපිට හෑන්ඩ් ගෙස්චර්ස් පවා ඇඩ් කරගන්න පුළුවන්. ඔයා අනිවාර්යෙන්ම මේක try කරලා බලන්නම ඕන එකක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් වෙයි කියලා. ඒක නිසා දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකම්ම. මේ ටිප්ස් LK. හරි, ඉතින් අපිට මුලින්ම කරන්න තියෙන්නේ අපේ මේ වීඩියෝ එක හදාගන්න උවමනා කරන 3D කාටුන් කැරක්ටර් එක හදාගන්න එක. අපිට මේ වැඩේ කරගන්න අවශ්‍ය කරනවා ඔයාගේ මුහුණ හොඳින් පේන ෆොටෝ එකක්. ඒ වගේම අපි මේ කැරක්ටර් එක හදාගන්න වැඩේ කරගන්නේ ඔයාලා කවුරුත් දන්න ChatGPT AI tool එකෙන්. අපි එහෙනම් බලමු කොහොමද මේ කැරක්ටර් එක හදාගන්න වැඩේ කරගන්නේ කියලා. හොඳයි, ඉතින් මෙතනදී මම මේ වැඩේට පාවිච්චි කරන්නේ Google Chrome browser එක. ඔයාටත් පුළුවන් Chrome browser එකම මේ වැඩේට පාවිච්චි කරන්න. එහෙනම් අපි යන් Chrome browser එකට. දැන් ඔයා මෙතන ටයිප් කරලා සර්ච් කරගන්න ChatGPT කියලා. දැන් මෙතන අපිට ආපු රිසල්ට් වලින් පළවෙනි රිසල්ට් එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාවත් මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා ඇති. දැන් මෙන්න මෙතන තියෙන try ChatGPT කියන එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාවත් මෙන්න මේ විදිහට ChatGPT එකට ඇවිල්ලා ඇති. දැන් අපි මෙතනින් images generate කරගන්නවා නම් අපි ChatGPT එකට login වෙලා ඉන්න ඕනේ මුලින්ම. එහෙනම් අපි බලමු කොහොමද ChatGPT එකට login වෙන්නේ කියලා. ඒකට දකුණු පැත්තේ උඩ තියෙන login කියන බටන් එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාවත් මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා ඇති. මෙතන අපිට ChatGPT එකට login වෙන්න ක්‍රම කිහිපයක් බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට ලේසිම ක්‍රමය තමයි Google account එකක් කරහා login වෙන එක. ඒ කියන්නේ අපේ ෆෝන් එකේ මේ වෙනකොට තියෙන Gmail address එකක් කරහා login වෙන එක. එහෙනම් දැන් continue with Google කියලා තියෙන මෙන්න මෙතන ක්ලික් කරන්න. දැන් ඔයාගේ ෆෝන් එකේ මේ වෙනකොට තියෙන Gmail address ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙයි. ඔයා login වෙන්න කැමති Gmail address එක උඩ ක්ලික් කරන්න. මෙතනට continue කියන එක දෙන්න. ඔයාගේ නමයි ඔයාගේ බර්ත්ඩේ එකයි මෙතනට දීලා පහළ තියෙන agree කියන එක උඩ ක්ලික් කරන්න. හොඳයි, එහෙනම් අපි දැන් ChatGPT එකට සාර්ථකව login වෙලා ඉවරයි. okay let's go කියන එක උඩ ක්ලික් කරන්න. හරි, එහෙනම් දැන් අපිට තියෙන්නේ අපේ image එක generate කරගන්න වැඩේ කරගන්න. මුලින්ම අපි ළඟ තියෙන අපේ image එක මෙතෙන්ට upload කරගන්න ඕනේ. ඒකට වම් පැත්තේ පහළ ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන එකතු කිරීමේ ලකුණ උඩ ක්ලික් කරන්න. upload file කියන එක තෝරන්න. දැන් ඔයාගේ ෆෝන් එකේ ඔයා මේ වැඩේට පාවිච්චි කරන ෆොටෝ එක තියෙන තැනින් හොයලා select කරලා දෙන්න. හරි, ඉතින් අපේ ෆොටෝ එක අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. අපේ ෆොටෝ එක මෙතෙන්ට අප්ලෝඩ් වෙනකන් අපිට තියෙනවා මෙතෙන්ට prompt එකක් ටයිප් කරගන්න. ඒක ටයිප් කරගන්න ඕනේ මෙන්න මෙහෙමයි. this image as 3D cartoon character. දැන් ඔයාට පුළුවන් මෙතෙන්ට ඔයාගේ character එකේ background එකත් කොයි විදිහටද තියෙන්න ඕනේ කියලා ටයිප් කරගන්න. උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට. දැන් ඔයා මෙතනින් හදාගන්න image එක පාවිච්චි කරලා හදාගන්න බලාපොරොත්තු වෙන වීඩියෝ එකේ ඔයා hand gestures add කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ character එකේ අත් දෙකත් මේ ෆොටෝ එකේ පේන්න තියෙන්න ඕනේ. ඒක නිසා මම මෙතෙන්ට මේ විදිහට ටයිප් කරගන්නම්. ඔයාට අවශ්‍ය aspect ratio එකත් මෙතෙන්ට ටයිප් කරගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාට කැමති විදිහට මේ prompt එක customize කරලා හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට.
හරි එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ මේක සෙන්ඩ් කරන එක. ඒකට මෙන්න මෙතන ක්ලික් කරන්න. හරි එහෙනම් දැන් අපේ ඉමේජ් එක ජෙනරේට් වෙනකන් අපිට පොඩ්ඩක් බලන් ඉන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 2ක් 3ක් වගේ යනකොට ඉමේජ් එක ජෙනරේට් වෙලා ඉවර වෙනවා. ඔයාගේ කනෙක්ෂන් එකේ ස්පීඩ් එක අනුව ඔයාගේ ඉමේජ් එක ජෙනරේට් වෙන්න යන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් මගේ ඉමේජ් එක ජෙනරේට් වෙලා ඉවරයි. දැන් අපි බලමු අපි මේ විදිහට ජෙනරේට් කරගත්ත ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඒකට අපි ජෙනරේට් කරගත්ත ඉමේජ් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. දැන් මෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් මාක් එක උඩ ක්ලික් කරන්න. හොඳයි එහෙනම් මගේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් වෙලත් ඉවරයි. අපි ඕපන් කරලා බලමු. මේ තියෙන්නේ මං ඔයාලත් එක්කම ජෙනරේට් කරගත්ත ඉමේජ් එක. මේ තියෙන්නේ මං ඒ විදිහට ජෙනරේට් කරගත්ත තවත් ඉමේජ් එකක්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොම්ප්ට් එක වෙනස් කරලා ඔයාට කැමති විදිහට ඔයාගේ ඉමේජ් එක හදාගන්න. ඒ වගේම මම මේ ඉමේජ් එක ජෙනරේට් කරගන්න පාවිච්චි කරපු ප්‍රොම්ප්ට් එක ඔයාට ඩිස්ක්‍රිප්ෂන් එකේ බලා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපේ කාටුන් කැරක්ටර් එක හදාගන්නේ කොහොමද කියලා අපි දැන් බැලුවා. ඉතින් ඔයාට මේ විදිහට ChatGPT එක යූස් කරලා දවසකට ෆොටෝස් 3ක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයාට ඊට වඩා ෆොටෝස් ප්‍රමාණයක් ජෙනරේට් කරගන්න අවශ්‍ය නම් ඊමේල් ඇඩ්‍රස් කිහිපයක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේ වැඩේ කරගන්න. දැන් අපිට කරන්න තියෙන්නේ අපිට මේ වැඩේට අවශ්‍ය කරන වොයිස් ක්ලිප් එක හදාගන්න එක. දැන් එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මෙතනදී ඔයාට පුළුවන් text to speech AI tool එකක් පාවිච්චි කරලා හදාගත්ත voice clip එකක් හරි එහෙමත් නැත්නම් ඔයාගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු ඔයාගේ voice clip එකක් හරි මේ වැඩේට පාවිච්චි කරන්න. ඉතින් ඔයා ඒ විදිහට voice clip එකත් රෙඩි කරගත්තාට පස්සේ ඒ voice clip එකයි අපි ChatGPT එකෙන් හදාගත්ත අපේ character image එකයි පාවිච්චි කරලා AI talking avatar වීඩියෝ එක හදාගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. හොඳයි ඉතින් අපි මේ වැඩේටත් Google Chrome browser එකම පාවිච්චි කරමු. එහෙනම් අපි යන් Chrome browser එකට. දැන් ඔයා මෙතන Hydra AI කියලා ටයිප් කරලා සර්ච් කරගන්න. මෙන්න මේ විදිහට. ඔයාටත් මෙතන ආපු පළවෙනි රිසල්ට් එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාවත් මෙන්න මේ වගේ Hydra AI වෙබ්සයිට් එකට ඇවිල්ලා ඇති. මෙන්න මෙතන තියෙන try now කියන එක උඩ ක්ලික් කරන්න. මෙතනදිත් අපිට මේ Hydra වෙබ්සයිට් එකට sign up වෙන්න ක්‍රම කිහිපයක් තියෙනවා. මෙතනදිත් අපිට මේ වෙබ්සයිට් එකටත් login වෙන්න ලේසිම ක්‍රමය තමයි අපේ Google account එක හරහා login වෙන එක. ඒකට මෙන්න මෙතන තියෙන sign in Google කියන එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාගේ ෆෝන් එකේ මේ වෙනකොට තියෙන ඔක්කොම Gmail ඇඩ්‍රස් ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන්. මගේ නම් මෙතන ගොඩක් තිබ්බට ඔයාගේ එකක් දෙකක් වගේ තමයි ඇත්තේ. ඔයා login වෙන්න කැමති Gmail ඇඩ්‍රස් එක උඩ ක්ලික් කරන්න. continue කියන එක දෙන්න. දැන් මෙතන තියෙන මේ round 3 උඩ ක්ලික් කරලා පහළ තියෙන create account කියන එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාවත් මෙන්න මේ විදිහට ආපහු වෙබ්සයිට් එක ලෝඩ් වෙලා මෙතෙන්ට එයි. දැන් ඉස්සෙල්ලා වගේම මෙතන තියෙන try now කියන එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාවත් මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා ඇති. දැන් අපිට කරන්න තියෙන්නේ අපි හදාගත්ත audio file එක මෙතෙන්ට අප්ලෝඩ් කරන එක. ඒකට මෙන්න මෙතන තියෙන audio script කියන එක උඩ ක්ලික් කරන්න. upload audio කියන එක තෝරන්න. දැන් ඔයාගේ ෆෝන් එකේ ඔයා මේ වැඩේට පාවිච්චි කරන ඔඩියෝ ෆයිල් එක හොයලා සිලෙක්ට් කරලා දෙන්න. මෙතනදී ඔයාට අප්ලෝඩ් කරන්න පුළුවන් උපරිම තප්පර 20ක ඔඩියෝ ක්ලිප් එකක් විතරයි. ඒ කියන්නේ අපිට එක සැරයකට හදාගන්න පුළුවන් තප්පර 20ක වීඩියෝ ක්ලිප් එකක් විතරයි. ඔයාට ඊට වැඩිය දිග වීඩියෝ ක්ලිප් එකක් හදාගන්න නම් ඔයාගේ ඔඩියෝ එක තප්පර 20ට අඩු කෑලි වලට කඩලා කොටස් වශයෙන් මෙතෙන්ට අප්ලෝඩ් කරලා
කොටස් වශයෙන් ඔයාගේ වීඩියෝ ක්ලිප් එක ජෙනරේට් කරගෙන ඔයාගේ ළඟ තියෙන වීඩියෝ එඩිටිං ඇප්ලිකේෂන් එකකට දාලා ඔයා කොටස් වශයෙන් හදාගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික එකතු කරලා ඔයාගේ වීඩියෝ එක හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට සිද්ධ වෙනවා මෙයාලගේ සබ්ස්ක්‍රිප්ෂන් ප්ලෑන් එකක් බයි කරන්න. දැන් මෙන්න මෙතන තියෙන add to video කියන එක උඩ ක්ලික් කරන්න. හරි එහෙනම් අපේ වොයිස් ක්ලිප් එක මෙතෙන්ට අප්ලෝඩ් වෙලා ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ අපි අර chat GPT එකෙන් හදාගත්ත කැරක්ටර් ඉමේජ් එක මෙතෙන්ට අප්ලෝඩ් කරන එක. ඒකට මෙන්න මෙතන තියෙන කැරක්ටර් කියන එක උඩ ක්ලික් කරන්න. අප්ලෝඩ් ඉමේජ් කියන එක තෝරන්න. දැන් අපි chat GPT එකෙන් හදාගත්ත කැරක්ටර් ඉමේජ් එක තෝරලා දෙන්න. හරි එහෙනම් අපේ ඉමේජ් එකත් මෙතෙන්ට අප්ලෝඩ් වෙලා ඉවරයි. දැන් අපිට පුළුවන් අවශ්‍ය නම් මෙන්න මෙතන ක්ලික් කරලා අපේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න ඕන ඇස්පෙක්ට් රේෂියෝ එක තෝරන්න. ඒ වගේම මෙන්න මෙතන ක්ලික් කරලා වීඩියෝ රෙසලූෂන් එක වගේ දේවල් තෝරගන්න පුළුවන්. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන ප්‍රොම්ප්ට් බොක්ස් එකට ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරගන්න එක. ඔයා මෙතනදී ටයිප් කරගන්න ඕන මෙන්න මේ විදිහට talking head video with hand gestures. ඒ විදිහට ටයිප් කරගත්තා නම් දැන් අපිට කරන්න තියෙන්නේ මේක සෙන්ඩ් කරන එක. ඒකට මෙන්න මෙතන ක්ලික් කරන්න. දැන් ඔයාවත් මෙන්න මේ වගේ තැනකට එයි. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න යන වෙලාව විනාඩි 30ක් කියලා තියෙනවා. ඉතින් ඔයා ලංකාවේ වෙලාවෙන් මේක උදේ කාලේ හරි දවල් කාලේ හරි try කරනවා නම් ඔයාට විනාඩි 5ක් වගේ යනකොට වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. දැන් මෙතන තියෙන continue කියන එක උඩ ක්ලික් කරන්න. දැන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ අපේ වීඩියෝ එක ජෙනරේට් වෙන process එක අපිට මෙතනින් මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට මෙන්න මෙතන ක්ලික් කරලා පුළුවන් අපේ වීඩියෝ එක කොච්චර ප්‍රමාණයක් ජෙනරේට් වෙලාද කියලා බලා ගන්න. හරි ඉතින් අපි වීඩියෝ එක ජෙනරේට් වෙනකම් මෙතෙන්ට වෙලා බලන් ඉන්න අවශ්‍ය නැහැ. අපි ටිකකින් ඇවිල්ලා බලමු. හොඳයි එහෙනම් මගේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. දැන් අපිට පුළුවන් අවශ්‍ය නම් මෙතනින් අපේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. ඒ වගේම වීඩියෝ එකට පොඩ්ඩක් පහළට වෙන්න අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න අපිට ඩවුන්ලෝඩ් ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන ක්ලික් කරලා අපිට පුළුවන් අපේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒ විදිහට අපිට වීඩියෝස් ජෙනරේට් කරගන්න මේ hydra.com වෙබ්සයිට් එකෙන් අපිට ෆ්‍රී ක්‍රෙඩිට් 400ක ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් මේ ක්‍රෙඩිට් 400 ඉවර වුණොත් ඔයාට කරන්න තියෙන්නේ ඒ ක්‍රෙඩිට් ඉවරුන account එකෙන් sign out වෙලා වෙනත් ඊමේල් එකකින් sign in වෙලා නැවතත් අර ෆ්‍රී account එකට ලැබෙන ක්‍රෙඩිට් ප්‍රමාණය නැවත ලබා ගන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.